පින්වතුනි, අද අපි අවධානය යොමු කරන්නේ අපේ සසර ගමන නතර කරන්නට, එහෙමත් නැත්නම් දහම අවබෝධ කරගන්නට අපිට බාධාවක් වෙලා තියෙන ඊ타මත්ම සූක්ෂම කාරණාවක් ගැනයි. ඒ තමයි ප්‍රේමය. එහෙම නැත්නම් ආදරය. අපි ප්‍රේමය දුරු කරලා නිවන් මාර්ගයේ ගමන් කරමින් දහම තේරුම් ගන්න උත්සාහ කරමු. මෙහෙම කියද්දී ඔබට හිතෙන්න පුළුවන් මේ කියන්නේ ලෝකය ජීවත් කරවන දෙදෙනෙක් අතර ඇතිවන ආදරය ගැනද කියලා. නැහැ. අපි මේ කතා කරන්නේ ලෝකයා අතර පවතින සාමාන්‍ය ආදරය ගැන නොවේ. සමාජයේ පැවැත්මට දෙදෙනෙකු අතර ඇතිවන ආදරය සෙනෙහස උපකාරී වෙනවා. එය අතීතයේ තිබුණා, වර්තමානයේ තියෙනවා, අනාගතයටත් අවශ්‍යයි. බෞද්ධයන් විදියට අපි ලෞකික ජීවිතය ගත කරද්දී ඒ එකිනෙකා අතර තියෙන ආදරය දහම්මකට බාධාවක් නොවනසේ පවත්වා ගන්න දන්නවා. ඒ තුලින් පෞල් ජීවිතය, සමාජ සම්බන්ධතා රකින්න ගමන්ම අපිට දහමේ හැසිරෙන්න පුළුවන්. එහෙනම් දහමට අනුව ජීවත් වෙන්න, භාවනාව පුරුදු කරන්න සුජුවම බාධා කරන ඒ ප්‍රේමය මොකක්ද? ඒ ගැන බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ නත්තිපුත්ත සූත්‍රයේදී ලස්සන ගාථාවකින් පැහැදිලි කරලා තියෙනවා. නත්ති අත්ත සමම් පෙමං නත්ති දඤ්ඤ සමං දනං නත්ති පඤ්ඤා සමා අබා උට්ටිවේ පරමා සරාති. මෙම ගාථාවේ පළමු පදයෙන් කියවෙන්නේ නත්ති අත්ත සමම් පෙමං කියලා. ඒ කියන්නේ තමා කෙරෙහි පවතින ප්‍රේමයට සමාන වෙනත් කිසිදු ප්‍රේමයක් ලෝකේ නැහැ යන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ සත්‍යයක්. අන්න ඒ තමා කෙරෙහි ඇති ආදරය නිසයි බොහෝ දෙනෙක් මේ උතුම් දහම් මඟ අවබෝධ කරගන්න, සසර ගමන කෙලවර කරන්න උත්සාහ කරන්නේ නැත්තේ. තමන්ට තියෙන ආදරය නිසාම තමන් විසින්ම තමන්ව පෝෂණය කරන්න පෙළඹෙනවා. පින්වත්නි, තමන්ගේ මේ ආත්මභාවය පෝෂණය කරගන්න අපි ප්‍රධාන ආහාර 4ක් ගන්නවා. බුදුදහමේ මේවා හඳුන්වන්නේ 4 ආහාර කියලා. කබලින්කාර ආහාරය. අපි කන බොන ද්‍රව්‍යමය ආහාර කියලා කියමුකෝ. පස්ස ආහාරය. ඇති වෙන සිටිවිල්ල සිතත් සමග, එහෙම නැත්නම් සත්‍යය සමග ගැටෙන ස්වභාවය පස්සය. අන්නේ ස්පර්ශය ආහාර කොටගෙන සත්‍යය ජීවත් වෙන නිසා පස්ස ආහාර විදියට පෙන්නලා දෙනවා. මනෝ සංචේතන ආහාරය. අපි මානසිකාර කර ඉන්න ස්වභාවය කියලා කියමුකෝ. විඥාන ආහාරය. දැනීම, දැනගැනීම. මෙන්න මේ ධර්මතාවයත් ආහාර කොටගෙන තමයි මම කියන සත්‍යය ජීවත් වෙන්නේ. අපි මේ ආහාර 4 නිරන්තරයෙන් ලබා ගනිමින් අපේ මමත්වයේ පෝෂණය කරනවා. මෙහෙම ආහාර ගන්නවා කියන්නේ සිතක ඇති වෙලා නිරුද්ධ වෙලා යන සාමාන්‍ය සිටිවිල්ල. සිටිවිලි පරම්පරාවක් දක්වා වර්ධනය කිරීමක්. අන්න ඒ නිසයි සත්‍යය දිගින් දිගටම සසරේ ගමන් කරන්නේ.
යම් කෙනෙක් සසර ගමන කෙලවර කරන මග්ගක ගමන් කරනවා නම් මේ කියපු සතර ආහාරයෙන් සිත පෝෂණය කිරීම නතර කරන්න වෙනවා. එතකොට සත්‍යාගේ පෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇතිවෙන සිටිවිල්ල එතනම ඇති වෙලා නැති වෙලා යනවා මිසක් සිටිවිල්ල වැල් විදිහට වර්ධනය වෙන්නේ නැහැ. සත්‍යා පෝෂණය නොවන නිසා සත්පුද්ගල ස්වභාවය ඡය වෙලා මම නොමැති නිරෝධයට ඒ කියන්නේ නිවනට පත් වෙනවා. හැබැයි බෞද්ධ සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් තමන්ව පෝෂණය කරන මේ ආහාර ගැනීමෙන් වැළකීලා ආත්මභාවය ඡය කරලා මම නොමැති නිරෝධය කියන ස්වභාවයට පත් වෙන්න කැමති නැහැ. එයට හේතුව මොකද්ද? තමන් කෙරෙහි තමන්ගේ ආත්මය කෙරෙහි පවතින දැඩි ආදරය සහ ප්‍රේමය. භාවනාව පුරුදු කරලා නිරෝධය පිළිබඳ යම් වැටහීමක් ඇති කරගත්තත් ඇතැම් අය මම කියන කෙනා නැති වෙලා යනවාට තියෙන බිය හෝ අකමැත්ත නිසා විවිධ මතවාද ඉදිරිපත් කරමින් මගහැර යනවා මිසක් නියම ප්‍රතිපදාවේ ගමන් කරන්නේ නැහැ. පින්වත්නි, අර ගාථාවේ සඳහන් වුණ නත්ති අත්ත සමම්පෙමං කියන තමහා කෙරෙහි පවතින මේ සූක්ෂම ප්‍රේමය දුරු කරන්න අපිට පුළුවන් නම් අන්න එදාට අපිට මේ ලෝකයේ තුල එහෙම නැත්නම් සිටිවිලි තුල ජීවත් වීමේ තෘෂ්ණාව අත්හරින්න පුළුවන්. ආත්මභාවය පෝෂණය නොකර ඇතිවන සිටිවිල්ල එතනම නැති වෙන්න හැරලා නියම දහමට අනුව ජීවත් වෙන්න පුළුවන්. භාවනාව නියමාකාරයෙන් පුරුදු කරන්න පුළුවන් වෙන්නේ එතකොටයි. එවිට ඔබට සසර ගමන කෙලවර දකින්න භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ යටපත් වෙන්න නොදී ආරක්ෂා කරන්නටත් ශක්තිය ලැබෙනවා. ඒ නිසා තමා කෙරෙහි පවතින ඒ අනිසි ප්‍රේමය ආදරය හඳුනාගෙන එය දුරු කරන්න සිටිවිලි ලෝකයේ තුල ජීවත් වීමේ ආශාව අත්හැර දමා දහන් මගේ හැසිරෙන්නට වීරියවත් වන්න. ඔබ සැමට උතුම් දහම් අවබෝධයේ පිණිසම මේ දහම් කරුණු හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි.